ආවඩා ආයුෂ බොහෝ වේවා. ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමාඥාති නිබ්බහනං පරමං සුඛං. ආරෝග්‍යා පරමාලාභා මේ ලෝකේ මොනතරම් ලාභයන් තිබ්බත් උතුම්ම ලාභය වෙන්නේ නිරෝගීකම. සන්තුට්ටි පරමං ධනං මොනතරම් ධනයක් තිබ්බත් සතුට තමයි පරම ධනෙ වෙන්නේ. විශ්වාසය පරම ඥාතියා බවට පත් වෙද්දී උතුම්ම සැපත බවට පත් වෙන්නේ නිරෝගීකම. රජෙක් වුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ කියලා සඳහන් වෙනවා. හිසතෙල් ගෑමේ චාරිත්‍රය ගැනයි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. අප්‍රේල් මාස 16 වන බදාදා පූර්ව භාග 9 පසුවී මිනිත්තු 4ට පච්ච හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා උතුරු දිශාව බලාගෙන. ඔයා බලන්න ඕනේ උතුරු දිශාව හිසට කොහොඹපත්ද පයට කොළොම්පත්ද තබලා කොහොඹපත් මිශ්‍ර නානුදගා ස්නානය කිරීම මැනවි කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ චාරිත්‍රය කරන්න අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.